බුදුහිමි ජීවමාන සමයේ ධර්ම සභාවේ විශාල ගැටලුවක් ඇති වුණා. ඒ තමයි සැමියා ඝාතනය කර පැමිණි කාන්තාවක් හරි ඉක්මනට රහත් වෙලා. එහෙම වෙන්නේ කොහොමද? හැබැයි ඒක ඇත්තද? ඔව්. ඒ කුණ්ඩලකේශී ස්තවිරය. ඉතින් ගෑනෝ ඒ අනුව කියන තරම් පව්කාරද නැත්නම් බුද්ධිහීනද දුර්වලද? අද අපි කතා කරමු ඒ ගැන. මේකට ප්‍රධානම හේතුව වෙන්නේ ඔබ මේ විදිහට දැක ඇති මේ ටීවී දෙරණ චැම්පියන් ස්ටාර් කියන වැඩසටහනේ යම් සිදුවීමක් සම්බන්ධව එහිදී ඒකට ආරාධනය කර තිබුණු එක්තරා ශිල්පිනියක්ගේ ප්‍රකාශයක් තියෙනවා. එය අපි කියන්නේ අර ස්ත්‍රීවාදයෙන් නැත්තම් කාන්තාවන් ප්‍රමුඛ කරගත්ත ෆෙමිනිසම් කියන දෙයට පොඩි සම්බන්ධයක් දක්වන. ඉතින් මට හිතුණා මේ ගැන පොඩ්ඩක් කතා කරන්න. මොකද මේ දවස් ටිකේ මට තිබ්බ වැඩත් එක්ක කිසිම වීඩියෝ එකක්වත් මොකුත් හදන්න බැරුණා. ඒ වගේම තමයි මේ පහුගිය කාලේ අපි හදපු සහ මම හදපු වීඩියෝ ගැන මට ලොකු සන්තෝෂයක් නෑ. මට හිතුණා මේ දැන් මම ඉගෙනගෙන තියෙන දේවල් වලිනුත් වෙන දෙයක් කරොත් හොඳ නැද්ද කියලා. මොකද මට ඒ ගැන සන්තෝෂයක් නෑ සහ අනේ මට ඒක සෙට් වෙන්නේම නෑ. කොහොම හරි අද ඉතින් මේ පළවෙනි වීඩියෝ එක මම මේ ගැන පොඩ්ඩක් කතා කරන්න හිතුවා. මේකේ වැඩසටහනම මට හිතෙන දේ. ඉතින් මම අද කියන්නේ මට හිතෙන දේ ගැන තමයි. මුලින්ම යමු අපි මේ ස්ත්‍රීවාදය හා ලංකාවේ ගැහැණිය ගැන පොඩ්ඩක් දැනගන්න. දැන් අපි යමු මේ ස්ත්‍රීවාදය නැත්නම් මේ ෆෙමිනිසම් කියන එක පැත්තට. ස්ත්‍රීවාදය නැත්නම් මේ ෆෙමිනිසම් කියන සංකල්පය ලෝකයට එන්නේ 19 වෙනි සියවසේ. ඒ කියන්නේ සංවිධානාත්මකව ලෝකයට එන්නේ 19 වෙනි සියවසේ. නමුත් ඊට පෙර අවස්ථාවලද මේ යුරෝපීය රටවල කාන්තාවන් අතර මේ මතය තිබුණා. ඒ කියන්නේ Tamanට සිදුවෙන ප්‍රශ්න වලට තමන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීමේ අවශ්‍යතාවයක් ඔවුන්ගේ සිත්වල හැමතිස්සෙම තිබ්බා. ඒක විවිධ අවස්ථාවලදී විවිධ අයුරින් එළියට ආවා. නමුත් සංවිධානාත්මක වෙන්නේ මේ 19 වන සියවසේ. ඒ අනුව මුලින්ම 1848 පැවති ඇමරිකාවේ සෙනෙකා ෆෝල්ස් සමුළුව ප්‍රථම කාන්තා අයිතිවාසිකම් පිළිබඳ සාකච්ඡා කරන සංවිධානීය අවස්ථාවක් විදිහට අපිට හඳුන්වා දෙන්න පුළුවන්. ඉතින් මුල් කාලීනව ප්‍රධානව මේ කාන්තාවන් මේවාගෙන් බලාපොරොත්තු වෙන්නේ ඔවුන්ට සම ඡන්දයිතිය, ඒ වගේම මේ උසස් අධ්‍යාපනය වගේ දේවල් අවශ්‍යයි කියන එක. ඉතින් ඒ හින්දා ඒගොල්ලෝ ඒ වෙනුවෙන් තමයි සටන් කළේ. ඊට පස්සේ විවිධ යුගවලදී මේක තවත් සංවිධානාත්මක අයුරෙන් මේ කාන්තාවන් තමන්ගේ අයිතිවාසිකම් දිනා ගන්න මේ ෆෙමිනිසම් නැත්නම් මේ ස්ත්‍රීවාදය කියන දේ යොදා ගත්තා. ඉතින් මේක මුලින්ම ඇති වෙන්නේ යුරෝපීය රටවල. ඔබ දන්නවා ඇති මේ යුරෝපීය සමාජය තුළ කාන්තාවට ඒ කාලේ තිබ්බ තැන. දැන් මම අසා තිබෙනවා එක කාලයක් තිබුණලු මේ යුරෝපයේ කාන්තාවන් උගත්කමින් වැඩි වූ අවස්ථාවක ඔවුන් මායාකාරියන් කියලා ප්‍රසිද්ධියේ ගිනි ගොඩක් ගහලා පුච්චනවා කියලා. මම දන්නේ ඒක ඇත්තද කියලා. නමුත් මම එහෙම කතාවක් අහලා තියෙනවා. ඉතින් මෙහෙම තමයි දැන් යුරෝපයේ විතරක් නෙවෙයි විවිධ රටවල විවිධ කාල පරිච්ඡේදවල විවිධ සංස්කෘතීන් වල මේ වගේ කාන්තාවන්ට විවිධ ගැටලු ඇති වුණා. ඒක ඇත්ත. දැන් උදාහරණයකට ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ දිහාට අපි ගියොත් එහෙම ආර්යයන්ගේ පැමිණීමට පෙර තිබුණේ ගැහැණිය මූලික වෙච්ච සමාජයක්. ඒ කියන්නේ බොහෝ අවස්ථාවල ගැහැණිය තමයි මූලික වෙලා තියෙන්නේ කියලා මට හිතෙනවා. මොකද පෞල් ලේඛකයාත් ඒ අනුව මාතෘ මූලික වුණ බවට සාක්ෂි තියෙනවා. දැන් ප්‍රධානම මව් දෙවඟන පිදීම කියන එක ප්‍රධාන ආගමික කාර්යයක් වුණා. ඒ වගේම ස්ත්‍රී යෝනි ආකාරයට සැදූ ආගමික උපකරණ විශාල සංඛ්‍යාවක් මේ කැණීම් වලින් හම්බෙලා තියෙන. ඒ වගේ තමයි එක මුද්‍රාවක තියෙනවා ස්ත්‍රීකගේ යෝනියෙන් පැලයක් නැංවෙන රූපයක්. ඒ අනුව මේ ස්ත්‍රී කියන්නේ සශ්‍රීකත්වයේ සංකේතය කියන අදහස ඔවුන් තුල තිබුණා තමයි. නමුත් ආර්ය පැමිණීම සහ මේ පශ්චාත් වෛදික යුග වෙද්දී මේක සම්පූර්ණ නැති වෙලා අනිත් පැත්ත හැරුණා. ඒ වගේම ආයතින් උපනිෂද් සමයේ තමයි තරමක කාන්තාවන්ට නිදහසක් ලැබෙන්නේ. ඉතින් දකුණු ඉන්දියාව තුල ගත්තොත් අපි දකුණු ඉන්දියානු සංස්කෘතියත් මම හිතනවා කාන්තාවන්ට හොඳ තැනක් තියෙන්නේ නැති කියලා. මොකද සංගම් සාහිත්‍යයේ කාන්තාවන්ද කවීන් විදිහට බැඳිලා තියෙනවා. ඒ වගේම තමයි Hindu ආගමේ ඔබත් දන්නවා ඇති ඔය පාර්වතී, දුර්ගා, ලක්ෂ්මී වගේ දෙවියන්ට වන්දනාමාන කරන එනවා කාන්තාවන් යම් කිසි වන්දනීය තත්වයකටද මේ විවිධ සංස්කෘතික වල සමාජවල ලක් වෙලා තියෙනවා. ඉතින් අපි යමුද ලංකාව පැත්තට දැන් හැමෝම කියන්නේ බුදුදහමෙන් පසු තමයි ලංකාවේ කාන්තාවන්ට හොඳ තත්වයක් යමුනේ මෙහෙමයි අරකයි මේක කියලා නෝ අපි චුට්ටක් හිතලා බලමු බලන්න ඊට පෙරද යුගයේද කාන්තාවන්ට කොහොම තත්වයක්ද තිබුණේ කියලා කියන්නේ පූර්ව බෞද්ධ යුගයට අපි ගියොත් එහෙම දැන් ඔය සඳහන් ආකාරයට කුවේණිය කියන්නේත් යක්ෂ ගෝත්‍රික
කාන්තාවක්. හැබැයි ඇය යම්කිසි නායකත්වයකට සම්බන්ධකමක් තියෙන කාන්තාවක් කියලා හිතන්න පුළුවන්. මොකද විජය ඇවිල්ලා දේශපාලන වාසියක් ගන්න සාමාන්‍ය කාන්තාවක් එක්ක සම්බන්ධ වුණොත් ඒක ටිකක් අපහසු වෙන. එහෙම වුණොත් ඔහුට විශාල යුද්ධයක් හෝ අරගලයක් කරන්න වෙනවා. නමුත් මේකදී නායකත්වයට සම්බන්ධ කාන්තාවක් සමග එක්වීමෙන් ඔහුගේ බලය තහවුරු කර ගැනීම නැත්නම් දේශපාලන වාසි ලබා ගැනීම බොහොම පහසු වෙනවා. ඉතින් මේ යක්ෂ ගෝත්‍රික නායිකාවක් කියලත් හෝ ඒ නායකත්වයට සම්බන්ධ ගැහණියක් විදිහට අපිට මේ කුවේණියව හඳුන්වා දෙන්න පුළුවන්. ඒ වගේම පණ්ඩුකාභය අවධියේදී වලවාමුගී චේතියා වගේ යක්ෂණීන්ට දේවාල සැදුවා කියලා සඳහන් වෙලා තියෙනවා. ඉතින් ඒ අනුව මේ කාන්තාවන්ට යම්කිසි දේවත්වයක්ද ඒ කාලේ තිබුණා කියලා අපිට හිතන්න පුළුවන්. ඉතින් බුදුදහම ලැබුණායින් පස්සේ ඉතින් අපි කල්පනා කරලා බැලුවොත් ශ්‍රී මා බෝධිය වඩම්මන එක, දලදාව ලංකාවට වඩම්මන එක මේ දෙකම කරන්නේ කාන්තාවෝ. දැන් ඒ කියන්නේ දලදාව වඩම්මදී දන්ත කුමාරයා සහ හේමාලා කුමරිය. ඒතර හේමාලා කුමරියගෙත් යම්කිසි සහයක් ඒකට තියෙනවා. ඒ වගේම අපි කල්පනා කරොත් මේ පස්සේ කාලෙක සෙල්ලිපිවලින් සනාත වෙනවා. දැන් ඔය පරුමක කියන්නේ ලංකාවේ ප්‍රාදේශීය පාලනයේ තිබ්බ ඉහළම තැනක්. ඉතින් සමහරක් සෙල්ලිපිවල වලින් සඳහන්ලා තියෙන පරුමකලු සුමන කියන්නේ කාන්තාවක් මේ ප්‍රාදේශීය පරිපාලනයේද ඉහළ තැනක හිටිය කියලා අපිට ඒ සාධක වලින් හිතන්න පුළුවන්. එතකොට කාන්තාවන්ට ඒ විදිහත් බොහොම උසස් තැන්, ගෞරව තැන් තිබිලා තියෙනවා. ලංකාවේ එතකොට යුරෝපයේ තරම්ම හෝ අර ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් පසු අවදී ඉන්දීය කාන්තාවන්ට වෙච්ච තරමට හෝ එන්නේ එහෙම අගතිගාමී තත්ත්වයක් තිබිලා නැහැ. ඔවුන්ට එච්චර ලොකු පිටිනක් තිබිලා නැහැ. දැන් සීගී චිත්‍රවලින් අපිට හිතන්න පුළුවන් කාන්තාවන් බොහොම නිදහස් ජීවිතයක් ගත කරා කියලා. ඒ වෙලාවේ මිනිස්යන්ගේ පිරිමින්ගේද සිත් ඊට අනුව හැඩගැහිලා තිබුණා කියන්නේ. ඔවුන්ගේ ගරුත්වයක් ඒ වගේම මේක සාමාන්‍ය දෙයක් වීමෙන් හෝ කොහොම හරි ඒක ඔවුන්ට නිදහසක් තිබුණා කියලා අපිට හිතන්න පුළුවන් කාන්තාවන්ට මේ චිත්‍රවලින්ද. ඒ වගේම තමයි අපි කල්පනා කරොත් දුටුගැමුණු රජුගේ යුද ව්‍යාපාරයේද විහාර මහදේවිය කරන්නේ හියා ගන්න බැරි සේවයක්. ඒ කියන්නේ නායකත්වය අර හැමතැනම කාන්තාවක් විදිහට දෙන්න පුළුවන් සපෝට් එක හැම වෙලාවෙම දීලා තියෙනවා. දැන් හැමෝම පොඩ්ඩ බැරිදි ලංකාවේ ඉන්න රජිනියෝ ගැන හරි මොකක් හරි එකක් ගත්ත ගමන් එදගන්නේ අනුලවනේ. අනුලට වැඩිය දැන් අපි කල්පනා කරොත් ඊට වැඩිය වැඩකාරියෝ හිටියා. දැන් අපි ගත්තොත් සුගලා දේවිය කොච්චර කියන්නේ වැඩි පරාදුණත් පරාක්‍රම බාහුට විරුද්ධව සටන් වැදුණානේ. ඒ වගේම තමයි ලීලාවති වගේ රජිනියෝ. දැන් ලීලාවති තුන්වරක්ම ලංකාවේ රජ වෙනවා. ඒ වගේම මාතෘ බලය කියන්නේ මාතෘත්වය කියන දේත් ඒ වෙලාවේ ලංකාවේ බොහොම ඉහළ තැනක තිබිලා තියෙනවා. දැන් ඒක අදටත් තියෙනවා. අදටත් පවුලක මං හිතන විදිහට මව කියන චරිතය බොහොම බලවත් චරිතයක්. බොහොම ගෞරවය තියෙන තැනක්. ඉතින් ඒක සමහරක් කාට ඒ ගෞරවය නිසා ඒ බලය නිසාම සමහරක් කාට දරුවන්ගේ පවුල් සාර්ථක වෙනවා වගේම සමහරක් කාට අසාර්ථක වෙලා යන්නත් මේ බලය බලපාන්න පුළුවන්. ඉතින් අපි කල්පනා කරලා මේ ඉතිහාසෙත් පුරාවටත් ලංකාවේ කාන්තාව බොහොම ඉහළ තැනක ඉඳලා තියෙනවා. දැන් අපි දන්නවා දැන්ටත් ලංකාවේ පත්තිනි අම්මව ඒ වගේ තමයි ඔය මහනුවර හිනකඳ බිසෝ බණ්ඩාර දේවතාව මන් දැනුවත් මහනුවර කවුරු හරි ඒක දන්න කෙනෙක් ඉන්නවා මට ඒ ගැනත් හරි විස්තරයක් පහලින් දාන්න. ඒ වගේ තමයි දකුණේ මණිමේකලා දෙවඟන වල්ලි අම්මා ඒ වගේම කවුද අපේ විහාර මහදේවිය වගේ කට්ටියවත් දේවත්වයෙන් සලකනවා. ඒගොල්ලන්ට පූජෝපහාර දක්වන දේ අනුව කාන්තාවන් දේවත්වයටද පැමිණලා තියෙනවා. දැන් කතාවටත් කියනනේ ගෙදර බුදුන් අම්මා කියලා තියෙන. ඒ බුදුන් තත්වයටම මවත් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒතකොට බැලුවහම ලංකාව තුළ කාන්තාවන්ට එහෙම පහත් තත්ත්වයක් එහෙම තියනවා කියලා කියනවනේ ඒක අනේ වන්දා. ඉතින් මේ පස්සේ කාලේ මෑත වර්තමානයේ සම්බන්ධ ඉතිහාසය අපි ගත්තත් ලෝකේ පළවෙනි අගමැතිනිය බිහි වෙන්නේ ලංකාවෙන්. ඒතකොට ඒකත් ගැටලුවක් වෙලා නැහැ. ඉතින් අපි ඊගාව කාරණයට ගියොත් මේ ස්ත්‍රීවාදීන් පෙන්වා දෙන ආකාරයටම ගෑනු කියන්නේ කියන තරම් දුර්වල જાතියක්ද? එහෙම නැත්නම් මේගොල්ලන්ට දැන් මෙහෙම සංවිධානයක් ඇති වෙන්න ඕනද? මේගොල්ලෝ මෙහෙම හැසිරෙන්න ඕනද? ඒගොල්ලන්ට ඉහළට එන්න. දැන් අපි කල්පනා කරොත් එහෙම මේක හැමෝම තැනම ස්ත්‍රීවාදීන් ඔය කියන කතාවක් තමයි. අපිට පාරක බහැලා යන්න බෑ, කොට රඳින්න බෑ, අරක නෑ, මේක නෑ, මෙහෙම නෑ, මෙහෙමයි. ඒ හින්දා අපි මෙහෙම වෙන්න ඕන, අරකද මේකද මෙහෙම කියලා කියනවා.
ඉතින් අපි හිතුවොත් කාන්තාව ලංකාවේ දුර්වලද කියලා වෘත්තීය අතින් බැලුවොත් ලංකාවේ හැම වෘත්තීය ශ්‍රේෂ්ඨයකම මේ කාන්තාව කියන කට්ටිය දැන් සෑහෙන කාලයක් ඉඳන් නිරත වෙලා ඉන්නවා. වෛද්‍යවරියෝ ගත්තොත්, ඉංජිනේරුවරියෝ ගත්තොත්, නීතිඥවරියෝ ගත්තොත් හැම තැනකම වගේ ඉන්නවා. අපි දැන් අනිත් රටවල් ඉතිහාසයට ගත්තත් මේ කාන්තාව කොච්චර දුර්වලද කියලා හිතනවා. අනේ මම දුර්වලද කියලා හිතන්නත් බෑ. මොකද දැන් යුරෝපයේ ඉතිහාසයේ කුරිරුම ජනසංහාරයක් සිද්ධ කරන්නේ කාන්තාවක්. කියන්නේ එයාගේ වැඩෙත් කුරිරුම ඝාතන එකට ඇඩ් වෙලා තියෙන. කියන්නේ ලිස්ට් එකට වැටලා තියෙනවා. ඔබ දන්නවද දන්නේ ඔල්ගා කුමරිය කියලා හිටියා. ඇය ඒගේ සැමියට කරපු යම්කිසි අකටයුත්තකට පලි ගන්නවා සම්පූර්ණ ගෝත්‍රික ජන සමූහයකින්. ඉතින් ඒතකොට එහෙම කල්පනා කරලා බැලුවහම කාන්තාවෝ කියන්නේ සියුමැලි බොහොම දුර්වල කට්ටියක්ද කියලා හිතනවා. හැබැයි ඉතින් මේ කතාව මට ටිකක් මේ පත්තිනි මේ සම්බන්ධය කියන්නේ කන්නගී අම්මා සම්බන්ධ දකුණු ඉන්දීය පුරාවෘත්තියටද පොඩි නෑගමක් දක්වනවා කියලා හිතනවා. ඔබට මේ කතාව පිළිබඳ ඉදිරියට අවශ්‍ය නම් විස්තර දැනගන්න පාලින් කමෙන්ට් එකක් දාගෙන මේ ඔල්ගා කුමාරියත් ඇත්තටම කරන්නේ සම්පූර්ණ ජනසංහාරයේම ගිනි තියෙන එක. ඔවුන් සේරම මැරුණා කියලා තමයි මම දැනුවත්ව. ඉතින් ඇත්තටම පත්තිනි අම්මත් කරන්නේ අවසානට පණ්ඩි රට ගිනි තියෙන එක. අපි ඒක ගැන පස්සේ කතා කරමු. ඒ වගේම තමයි අපි කල්පනා කරලා බලුවොත් මේ මුල්ම මෝටර රථය හදන්නේ ඩෙමිල. මම අහලා තියෙන විදිහට මේ ඩෙමිල මේක ලැජ්ජාවෙන් හංගකට තමයි දලා තියෙන්නේ. අනිත් මිනිස්සු දැක්කොත් මොනවා හිතයිද අරකයි මේකයිද කොහොමද? මොකද අලුත් දෙයක් නේද මේ මෝටර රථය කියන්නේ. ඉතින් එහෙම ලැජ්ජාවෙන් හංගන් ඉදි ඩෙම්ලටත් හොරින් මේ මෝටර රථය පැදගෙන යන්නේ ඇගේ බිරිඳ. ඉතින් බලන් ගියාම ලෝකේ පළවෙනිම ඩ්‍රයිවර් රියපදවන්නත් කාන්තාවක්. හරි. ඒ වගේම තමයි මුල්ම පරිගණක වැඩසටහන් කරු නැත්තම් කම්පියුටර් ප්‍රෝග්‍රෑමත් කාන්තාවක් කියලා ඔබ දන්නවද? ඇයි බ්‍රිතාන්‍ය ජාතික ඒඩා ලෝලෙස් දැන් මේ ඇය වෙනුවෙන්ම විශේෂ දිනයක්ද වෙන් කරලා තියෙනවා. දැන් අපි ගත්තොත් අපිට අමතක කරන්න බෑ මාරි කියුරිවන්. ඉතින් බුදුදහම දිහාවට ගියොත් දැන් අපි දන්නා ප්‍රජාපති දේවියත් මට හිතන විදිහට මේ අරගලයක් කරලා තමයි ඒ කියන්නේ බුදුහාමරට අභියෝග කරලා තමයි මේ පැවිද්ද කියන දේ ලබා ගත්තේ. දැන් උදාහරණයකට ඒ වෙලාවේ තිබ්බ හැටියට ඔය නිගණ්ඨ සමාවෙන් අපි කියන්නේ ඒකට මේ මොකද්ද පරිබ්‍රාජක දහමෙදිත් මම දැනුවත් අහලා තියෙන දෙයක් තමයි කුණ්ඩලකේසි වස්තුවේ ඒ හා සම්බන්ධ විස්තරයක් තියෙනවා. ඒ කියන්නේ ඒකේ වාද දහසක් දැන් අපි කුණ්ඩලකේසි වස්තුවට ගියොත් වාද දහසක් ඉගෙනගෙන ඒ වාද දහස පැරද්දුවොත් එහෙම යම්කිසි පුද්ගලයෙක් හෝ මහාන වෙච්ච ඒ කියන්නේ පැවිද්දක් වෙන පැවිද්දක් ලබා ගත්ත කෙනෙක් ඒ ඔහුගේ සරණ යන්න ඕනේ. ඒතොර කාන්තාවට ඒතොර ස්වාධීනව යමක් කිරීමේ අයිතිය යම්කිසි තරමකට මං හිතන විදියට අඩු කරලා දිනු කොට තව කාගේ හරි පිහිටක් ඕන කියන අදහස තමයි ඒකේ මට හිතන විදියට තියෙන්නේ. ඒ වගේම නිකන් ලැබිච්ච දෙයක් ලබා ගන්නවට ඒ කියන්නේ නිකන් වෙන කෙනෙක් හදාගත්ත දෙයක් නිකන් කියලා ලබා ගන්නවා වෙනුවට මම හිතන්නේ ප්‍රජාපති ගෞතමී දේවිය ලොකු අරගලයක්. ඒ කියන්නේ ඒ වෙනුවෙන් තමන්ගේ අයිතිවාසිකම් තමන්ටත් මේක ඕන කියලා අභියෝග කරලා ඒත්තු ගන්නලා කාන්තාවන් කියන මෙහෙමයි ශක්තිමත් අපිටත් කරන්න පුළුවන් කියන එක පෙන්නලා තමයි මට හිතන විදිහට ඇය මේ පැවිද්ද කියන දේ ලබා ගත්තේ. ඉතින් ඒ අනුවත් අපිට ආයෙ ප්‍රශ්නයක් අහන්න පුළුවන් කාන්තාව කියන්නේ එච්චර දුර්වල જાතියක්ද? ඉතින් ඔබ දුර්වලද? මේක අහනවා නම් කාන්තාවක් ඔබ මේ කියන විදිහට මේ ස්ත්‍රීවාදීන් හැමතිස්සෙම පෙන්වා දෙන ආකාරයට ඔබ දුර්වලද? දැන් අපි ඊගාවට යනවා චැම්පියන්ස් ස්ටා එකේ වෙච්ච සිද්ධියට. මොකද චැම්පියන්ස් ස්ටා කියන රියැලිටි වැඩසටහනක් තියෙන. ඉතින් ඒක සිදුවීම දැන් බොහොම ප්‍රසිද්ධ කාරණයක් කියලා මම හිතනවා. ඒකෙදි මට නම් හිතුනේ මයික් එක අරන් ඒ ආරාධිත ශිල්පිනිය කතා කරන විදිහෙම ඒක නිකන් එයා හිතාමතාම විහිළුවට ලක් වෙනවාද කියලා නැත්නම් ඒ විහිළුවට සපෝට් එකක් දෙනවද කියලා මට හිතුණා. නමුත් ඉතින් ඒක අපි දන්නේ කොහොමද කියලා ඒගේ මතය අනුව. මොකද ඇයට මීට කලිනුත් ඔය රියැලිටි වැඩසටහනෙන්ද ඔය හා සම්බන්ධ වැඩක් කියලා දෙන්න. නමුත් දෙවෙනි වරත් එහෙම වෙනවා කියන්නේ ඒක හරි පුදුමයි. ඉතින් නමුත් අපි ඒක ගත්තොත් එහෙම ප්‍රධාන කාරණා දෙකක් අපි ඇයට බයින් එකවත් නිවේදකයාට බයින් එකවත් නෙමෙයි. අපි ඒකේ ප්‍රධාන කාරණා දෙකක් නෙමෙයි සමහරන කාරණා තුනක්ම තියෙනවා. අපි තුන අපි පොඩ්ඩක් ගත්තොත් එහෙම පළවෙනි කාරණාව තමයි ඒ කියනවා මේ කාන්තාවක් කොටට ඇඳම පිරිමි අකුරු තුනේ වචනයක් කියනවා කියලා. මම හිතන විදිහට අර හෝ දයි කියන එක දන්නේ හොයන්නයි දයන්නයි කියන්නේ අකුරු තුනයි. ඉතින් ඒක හොඳයි ඇත්තට එහෙම කියන එක.
ඉතින් නමුත් ඒක ඇය මං හිතන විදිහට කියන්නේ නරකයි කියලා නෙවෙයි. ඒක නරකයි කියලා කියන්නත් බෑ. මොකද හේතුව මේ වචනේ අපි වෙන දේවල් වලටත් පාවිච්චි කරන එකේ නරක දෙයක් තියනවද කොහොමද කියලා මට නම් හිතන්න බෑ. සමහරක එකට දැන් ඔගේ අකුරු 4 වචනයක් නම් තියෙනවා. නමුත් ඒක ප්‍රසිද්ධියේ කෑන් ළමයිට කිව්වොත් නම් ඒක හොඳ දෙයක් නෙමෙයි. දැන් අපි හරි දැන් අපි ඒක ගැන කතා කරොත් දැන් අපි බලන්න දැන් මේ කොටට නැදන් කෙල්ලෙක් නටන වීඩියෝ එකක් Facebook එකේ හරි කොහොම හරි තිබිලා අපි නිකන් ඒක බලන්න ගියොත් ඕකේ ඔය කැත වචනේ කියලා දෙන්නේ පිරිමි විතරමද? දැන් කෙල්ලෙක් කොට නැදන් ඒ නටන වීඩියෝ එකේ කමෙන්ට් වලට ගියොත් පිරිමි විතරමද ඔය කතාව කියලා තින්නේ. දැන් මෑත කාලීනව එන අසත්‍ය ප්‍රවෘත්තියක් ප්‍රචාර වෙනවා සමාජ මාධ්‍යවල මේ ලංකාවේ ගුරුවරියක් බිකිනියක් ඇඳගෙන මැලේසියාවේ රූ රජින තරඟයකට සහභාගී වෙලා කියලා. දැන් ඊකේ කමෙන්ට් වලට ගියාම පිරිමි විතරක් නෙමෙයි කාන්තාවන්ද ඇයට විවිධ අවලාද නගලා තියෙනවා. අකුරු 3 විතරක් නෙමෙයි අකුරු 4ෙන්ද එක එක ඒවා කියලා තිබුණා. ඒ මම දැකපු පෝස්ට් එකේ. ඒක දැන් හොයාගන්න කොහෙද මන් දෙනවද මම දැකපු එකේ එහෙම තිබුණේ. කියන්නේ කාන්තාවන්ද එක කියලා තියෙනවා. ඒකේ මේක විවේචනය කරලා තියෙනවා. මම දැක්ක තව එකක් තමයි තවද කාන්තාවක් මේ බහින් බස් වෙනවා යම් කිසි සිද්ධියකට මල් පැලයකමක් කරේ අතු ගලවලා හරි මොකක් කරේ එකක් මේ වේදාස්තිගේ Facebook එකේ හොඳට වෛරල් වෙන වීඩියෝ එකක්. ඉතින් ඇය එතනදී පොඩි ඇයගේ ආවේගයට වෙච්ච සාධාරණයට හෝ කුමකට හෝ ඇති වෙච්ච ආවේගයකට ඇය කරන පොඩි අපි කියන්නේ අයහපත් වැඩක් සිද්ධ කරනවා. ඒක වීඩියෝ කරනවා. ඒක වීඩියෝ කරද්දී නිකන් පසුබිමින් ඇහෙන විදිහට ඒක කරන්නේ කාන්තාවක්. සමහරක් අය කියන්නේ කාන්තාවක් තමයි වීඩියෝ කරලා ඒ කියන්නේ අනිත් විරුද්ධ පාර්ශවයේ කාන්තාවක්ම තමයි ඒක වීඩියෝ කරලා දාලා තියෙනවා කියලා සමහරක් අය කියන්නේ. ඉතින් අපි දන්නේ කොහොමද කියලා. ඉතින් අපි කල්පනා කරලා බැලුවොත් කාන්තාවොත් කාන්තාවන්ටම එක එක ඒවා කියනවා. පිරිමිත් එහෙම කාන්තාවන්ට එක එක ඒවා කියනවා. ඉතින් අපි ගත්තොත් මේ පිරිමින්ද කාන්තාවන්ද ඇතුළුව මේක මේ අයහපත් මානසික තත්ත්වවලින් යුතු මිනිස්සයා. නැත්තම් අපි කිව්වොත් අයහපත් මිනිස්සයා කරපු දෙයක්. එහෙම නැතුව අපිට ලඝු කරන්න බෑ ලෝකේ ඉන්න හැම කාන්තාවම හොඳයි මේ පිරිමියා තමයි කාන්තාවට හැමතිස්සෙම මේ වගේ අවලාද නගන්නේ කියලා. ඒක අපිට අනිත් පැත්තට කියන්නත් බෑ ගෑනුම විතරයි කියන්නේ පිරිමි කවදාවත් එහෙම කියන්නේ නෑ කියලා. මේ අයහපත් සිතුවිලි වලින් ඉන්න මිනිස්සයා තමයි මේ කතා සිද්ධ කරන්නේ. මොකද අපිට සියම සිත් සතුටු කරන්න බෑ. නමුත් මේ ප්‍රසිද්ධිය මෙවැනි දෙයක් කිව්වහම කවුද ශිල්පිනියක් කියලා මේ ප්‍රසිද්ධ දෙයක් කිව්වහම ඔබ කාන්තාවක් විදිහට යම් කිසි හිතේ චකිතයක් බයක් තියෙනවා නම් මම මෙහෙම ඇඳුවොත් ඔබේ ආසාවක් තියෙනවා නම් මට මෙහෙම ඇඳන් යනවන පාර. නමුත් මෙහෙම කට්ටිය මෙහෙම කියද්දී ඒක බලපාන්නේ ඔබ හිතන එකත් මත තමයි. ඔබට ආස නම් ඔබට එකකින් ගැටලුවක් අනිත් අයට ඔබ කරන්නේ නැත්තම් මම හිතන විදිහට ඔබ ඒක ඇඳතර කමන්නේ. ඒ වගේම තමයි ඒකෙදී යම් කිසි ගැටලු තත්වයක් යම් කිසි අයහපත් දෙයක් වෙනවා නම් ඒකට Tamanට අභියෝගයක් වෙන්න තියෙනවා නම් ඒ අභියෝගයන් වලට මුහුණ දීමට ශක්තිමත් වීම තමයි ඔබ සිද්ධ කරන්න ඕන. ආත්ම විශ්වාසය ඇති කරගන්න ඕන. එහෙම නැතුව ප්‍රසිද්ධිය කවුරු හරි කිව්වා කියලා ඔබත් ඒ මතේ එල්බගෙන සිටීම එච්චර හොඳ නැහැ. ඔය මොකද ඔය අතරේ සමහරක් ඉන්න ඔබට හොඳ කියන. සමහරක් අය කියන ඔබ ලස්සනයි කියන අය. ඒ මොකද හොඳ කාන්තාවන් හොඳ පිරිමින් මේ සමාජයේ ඉන්නවා. නැත්තම් හොඳ මිනිස්සුયો මේ සමාජයේ ඉන්නවා. දැන් අර මෙහි මං කියව අසත්‍ය ගුරුවරියගේ ඒ ප්‍රකාශයේදී සමහරක් කමෙන්ට් වල මේ පිරිමි පුද්ගලයන් ඇය වෙනුවෙන් කතා කරලා තිබ්බා. ඒක කමන්නේ මෙහෙමයි කියලා. ඒක තමයි නිදහස් මානසිකත්වයේ තියෙන මිනිස්සු ඉන්නවා. මම කියන්නේ සමහරක් අය විවිධ අරමුණු වලිනුත් කතා කරනවා. නමුත් අපි පොදුවේ ගත්තාම ওই අතරේ යහපත් මිනිස්සු ඉන්නවා. අපිට කියන්න බෑ ලඝු කරලා අරයාම තමයි මෙහෙමයි කියලා. දැන් ඊළඟ කරුණ වලට එනකොට ඒක සම්පූර්ණ අපි ගත්තොත් පුරුෂ පක්ෂයට විරුද්ධව කළ ප්‍රකාශයක් බවයි මට නම් පේන්නේ. මුලින්ම සියල්ල දරා සිටින යන කරුණ ගත්තොත් පුරුෂයන්ට කළ නොහැකි එකම කාර්යයක් ලෙස දක්වනවා මේ දරු ප්‍රසූතිය කියන එක. ඉතින් දරුවෙක් ප්‍රසූත කළ පසු ඊට කලින් කරන එක නිවේදකයා බොහොම විහිළුවට ගන්නවා. නමුත් ඒක නම් මට එච්චර ගැලපුණේ නැහැ. හරි දැන් අපි දරුවෙක් ප්‍රසූත කරාම ගැහණියකට මොකද වෙන්නේ? ඇය මවක් වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඇගේ පුරුෂයා තාත්තෙක් වෙනවා. ඉතින් අපිට ඊගා ප්‍රශ්නයක් එනවා. අපි හිතුවොත් තාත්තලා දුක් විඳින්නේම නැද්ද? නෙවුන් සැපමද විඳින්නේ? කියන්නේ ඉපදුණු දා ඉඳන් ඊට පස්සේ තාත්තෙක් වුණාට පස්සේ මහ පොළොව වගේ සේරම දදාගෙන ඉන්නවා. තාත්තලා එක්ක කුරුල්ල වගේ හසේ පියාඹනවා. බොහොම සතුටින් කිසිම චිල් එකක් කිසිම මේක නරක දෙයක් නැතුව බොහොම චිල් එකේද ඉන්නේ කියන කෙනා මම මේ කතා කරන්නේ. හැබැයි හොඳ තාත්තලා නැත්නම් වගකීම් සහිත තාත්තලා
පිළිබඳවයි. ඒ වගේම හොඳ අම්මලා වගකීම් සහිත අම්මලා ගැනයි. එහෙම ගත්ති අපි ඇත්ත තමයි ඒ දරු ප්‍රසූතිය තියෙන එක පිරිමියෙක්ට කරන්න බෑ. ඒ වගේම තමයි මේ වේදනාවත් තරන්න මං හිතන්නේ පිරිමියෙක්ට පුළුවන් වෙයිද කියලා. හැබැයි ඔබ හිතන්න ඔබේ සැමියා නැතිනම් ඔබේ පියා ඔබට දරුවන්ට යහපත කරන්න ඔට්ටුවන්නේම නැද්ද? උත්සාහ කරන්නේම නැද්ද? දුක් විඳින්නේම නැද්ද? සමහර පියවරු තමන්ගේ දරු පවුල සැපවත්ව තබන්න දීර්ඝ කාලයක් තිස්සේ පිටරටවල වැඩ කරනවා. මේ සමහරක් වැඩ ඊටාම දුෂ්කර ජීවිත අවදානමේ දාගත්ත වැඩ. එහෙම කරන්නේ තමන්ගේ දරුවන් නැත්නම් තමන්ගේ බිරිඳව රකින්න. ඔවුන්ගේ හිත, ඒ කියන්නේ ඔවුන්ගේ මේ දරුවන් බිරිඳ වෙනුවෙන් තියෙන ආදරයෙන් හින්දාම අර ඒගොල්ලෝ නැතිවීමේ දුක කියන දේ වේදනාව හිතේ ඒගොල්ලෝ නිතරම තියාගෙන වැඩ කරන්නේ. තමන්ගේ දරුවෝ තමන් ළඟ නැහැ, තමන්ගේ බිරිඳ තමන් ළඟ නැහැ. ඔබේ පියා කුලි වැඩ කරලා ඇති. එක එකාගෙන් අවලාද අහලා ඇති. පහර කන්න ඇති. මේ සේරම දරුවන් හා බිරිඳ හින්දා. ඔවුන් සැප විඳිනවා නම් ඔවුන්ට මේ කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට එතකොට නිකම් මේ කියන්නේ තාත්තලා ෆුල්ම ජොලියේ ඉන්නවා කියලා හිතන්න පුළුවන්. සමහර දාට සමහර තාත්තලා දරුවන්ට හා බිරිඳට කන්න දීලා එක්ක අඩුවෙන් නැත්නම් निराහාරව නිදාගෙන වැඩ කරලා ඇති. ඒ කාලේ අලි මැද්දේ කැලේට ගිහලා තාත්තලා පැල් රැක්කා. ඒ සීර මොකද මේ දුක් විඳින්නේ? බිරිඳයි දරුවන් වෙනුවෙන්. අපිට යුද සමයක් තිබ්බා, සිවිල් යුද සමයක්. ඒතකොට දරුවෝද බිරිඳද දමා රට වෙනුවෙන් ඒ සටන් බීමට සමහර පියවරු ගියා. මේ රට රකින්න. ආපහු සමහරක් අය ආවේ නැහැ. සමහරක් අය ආවා එන්නට අඩුපාඩු සහිතව. උන්ට වේදනාව කොච්චරද? එතකොට මේ එකෙක් දෙන්නෙක් කියන මේකෙන් එහෙම සමස්ත ප්‍රජාටම පහර ගහන එක හරියද මම අහන්නේ. ඒකෙන් තව එහෙම වගකීම් සහිත වැදගත් පුරුෂයෙක් විදිහට වැදගත් පියෙක් විදිහට අනාගතයේදී එන්න හිටින තරුණ ළමයෙක් හරි දරුවෙක් හරි කවුරු හරි මේකෙන් පසුගාමි වෙනව නේද මේ වගේ ප්‍රකාශ වලින්? මම හිතන විදිහට නිවැරදි තරුණයෙක් නිතරම තමන් ස්ථාර වෙන්න ඕන, තමන්ගේ පවුල සැපවත් කරන්න ඕන යන වචනය සහිත පීඩනයක් එක්ක මේ හිතේ මේක හිර කරන් වැඩ කරනවා. මේ කාලයේදී අපමණ ප්‍රතික්ෂේප වීම ඔහුට එනවා. මානසික ලතැවුල් වලට නිතරම ලක් වෙනවා. එතකොට අපිට කියන්න බෑ මේ ගෑනු විතරමයි දුක් විඳින්නේ, පිරිමි දුක් විඳින්නේ නැහැ කියන කතාව. ඒතර ඔබයි ඒ කාන්තාවන්ට ඒක නැද්ද? මේ කාන්තාවන්ටත් එහෙම ලක් වෙන්නද කියලා ලක් වෙනවා. ඒක ඇත්ත. මොකද අපි සේරම මිනිස්සුયો. මේ දුක්ඛම් කටළු කාන්තාවන්ට පමණයි හෝ පුරුෂයන්ට පමණයි කියලා අපිට ලඝු කරන්න බෑ. දැන් අපි කල්පනා කරොත් එහෙම මේ දරුවෙක් හදන්න නැත්නම් ඉතින් ඒ කාන්තාවගේ දරු ප්‍රසූතිය වේදනාව නෑ. ඒට රෝසප් වේදනාව ඒ කාලෙන් කාලෙට එන ඒක පමණයි එතකොට තියෙන සහ අනිකුත් වේදනා ඒ කියන්නේ අනිත් පොදුවේ ලැබෙන එතකොට මහන්සි වීම වේදනා එතකොට ඒ කියන්නේ රෝග වලට ලක් වීම ඒවා තියෙනවා. ඒ වගේම ඉතින් පුරුෂයන්ටත් එහෙම තියෙන දමුත් අපිට කියන්න බෑ මේ අරගොල්ලෝ සැප විඳිනවා මෙහෙමයි පුරුෂයෝ මෙහෙමයි අරකයි මේක අපිට කියන්න බෑ. කාන්තාව සියල්ලම දරා සිටිනවා පුරුෂයන් එහෙම නෑ මෙහෙමයි එහෙම කතාව අපිට මේකෙදි හිතන්න බෑ. මොකද ඉපදුනාට පස්සේ මේ සේරම බාධක ඇති වෙනවා. නමුත් ඒක දුකයි මෙහෙමයි අපි පට්ටම අවාසනාවන්තයි කාන්තාව කියලා ඉපදුණු හින්දා මම මහා පව්කාරයි අරකයි මේකයි පුරුෂයෙක් කියලා ඉපදුණු හින්දා පව්කාරයි එහෙම හිතලා වැඩක් නෑ. මේක මැදහත්ව සිතලා මැද සිතින් හිතලා කියන්නේ මැදහත්ව කියන්නේ මධ්‍යස්ථව හිතලා මේ සියල්ල ජය ගැනීම තමයි මට හිතන විදිහට කරන්න ඕන. මේක මම හිතන දේ මං කියන්නේ. මේක ඔබට ගැළපෙනවා හෝ නොගැළපෙනවා නම් අනිවාර්යෙන් පහලින් ඒක ඔබේ අදහසත් යොමු කරන්න. ඇත්ත මේ ලෝකේ නරක පිරිමින් සිටිනවා. ඒ වගේම නරක ගැහැණුන්ද සිටිනවා. මොකද නරක මිනිසු හා හොඳ මිනිසු කියලා කොට්ටාසයක් තමයි මේ සමාජයේ ජීවත් වෙන්නේ. ඉතින් නරක පිරිස වැඩි ඒක ඇත්ත. මම හිතන විදිහට. නමුත් හොඳ පිරිසකුත් ඉන්නවා. මේ අතරතර හොඳ පුරුෂයන්ද සිටිනවා. ඒ හින්දා ඒගොල්ලන්ට අතතර මේකෙන් යම්කිසි සිත් ඇවුලක්. එතකොට ප්‍රධාන වශයෙන් මේ වගේ අදහස් මෙහෙම ප්‍රසිද්ධිය ප්‍රකාශ කිරීම හෝ මේ වගේ අදහස් වල එල්බ සිටීමෙන් වෙන්නේ අර වගේ පුරුෂයන්ටත් සමස්ත කාන්තාර ප්‍රජාව ගැන යම්කිසි අප්‍රසාදයක් ඇතිවීම තමයි. දැන් අපි මේ පියවරු නැත්නම් පුරුෂයන් කොහොමද වෙන්නේ පියෙක් වෙනවනේ අවසන්ට පියවරු ගැන අපි කල්පනා කරොත් එහෙම මේ
කාන්තාවක්ම වෙන සමහරන මාල්නී ජයරත්න මහත්මිය රචනා කරලා තියෙන අම්මා සඳ කියන ගීතය. ඒක දුම් පාරක් විතර අහන්න. එතකොට තේරෙයි කොහොමද කියලා. ඇත්තටම ඉතින් ඒකෙන් තේරෙනවා කොහොමද තත්ත්වය කියලා. දැන් අර මං කිය අර සත්‍යපුවතේ වුණත් ඒ සමහරක් වෙලාට ඒ පුරුෂයන් කතා කරලා තිබ්බා කියලා ඒ කාන්තාවගේ සයිට් එක. කියන්නේ මොන සමහරක් අය උතන සමහරක් අය උතන සමහරක් වෙලාට මේ වෙන වෙන සිතුවිලි වලිනුත් මේ අදහස් පළ කරලා තිබ්බා. ඒගොල්ලන්ගේ ඔය පස්සේ තියෙන යටින් යටට ඇලේ නම්බර් දාලා මට කෝල් කරන්න අර කැමිකල්. ඒගොල්ලොත් නෙමෙයි. ඒගොල්ලොත් නරක කට්ටිය. ඒ කියන්නේ නරක මිනිස්සු වැඩි. නැතුව සමහරක් අය හදවතින්ම මේකට කතා කරලා තිබුණා. ඒ වගේම තමයි සමහරක් කාන්තාවෝද පුරුෂයෝද ඒකට අවලාද නගලම තිබ්බා. සමහරක් කාන්තාවෝද ඒ වෙනුවෙන් කතා කරලා තිබ්බා. ඉතින් අපිට කියන්න බෑ මේ කාන්තාව විතරයි හොඳ, කාන්තාව විතරයි නරක, පුරුෂයෝ විතරයි හොඳ, පුරුෂයෝ විතරයි නරක කියන අදහස. මේ මිනිස්සුયો නරක මිනිස්සුයෝත් ඉන්නවා, හොඳ මිනිස්සුයෝ ඉන්නවා. මේ දෙක තමයි තියෙන්නේ. දැන් ඔය විවාහ වීමේදීත් ඔය සම ප්‍රඥා සහිත කට්ටියට විවාහ වෙන්න ඕන කියලා බුද්ධ ධර්මයේ තියෙනවා. මොකද සමහර පිරිමි කැමති සාම්ප්‍රදායික හැදුන දිගට අඳින ඒ කියන්නේ බොහොම අර සාම්ප්‍රදායික ගතිය තියෙන කාන්තාවන්ට. ඒ වගේම තමයි සමහර කාන්තාවොත් කැමති අන්න ඒ වගේ සාම්ප්‍රදායික විදිහට හැදිච්ච පිරිමින්ට. සමහරක් කාන්තාව කැමති විනෝදයෙන් ඉන්න සින්දුවක් කියන නටලා හදලා ඉන්න පිරිමින්ට. ඒ වගේ සමහර පිරිමිත් කැමති අන්න එහෙම විනෝදයෙන් නටලා හදලා බොහොම සතුටින් ඉන්න කාන්තාවන්ට. ඒ තමයි මොකද මිනිස්සුයෝනේ. අන්න ඒක අපි කියන්නේ මේ අපි හැමතිස්සෙම මේ අර ස්ත්‍රීවාදී හෝ පුරුෂවාදී වීමට වඩා මම නම් හිතන්නේ අපි මනුෂ්‍යවාදී වෙන්න ඕන. මිනිස්සුયો කියන එක. එතකොට එනවා මේ සමතන කියන එක. එතකොට කල්පනා කරලා බලුවම අපේ විසම දේවල් මම හිතන තරම් බොහොම අඩුයි. මම හිතන විදිහට බොහොම අඩුයි මේ විසම දේවල් කාන්තාවගේ හෝ පුරුෂයෙක්ගේ තියෙන. මනුෂ්‍යත්වය කියන දේ මුලින් ආවනම් මේ වැඩේ හරියනවා. දැන් ඊගාව දේ තමයි සම්බන්ධයක්. මම කියන්නේ අර පුරුෂයන්ට කාන්තාවනතුව කිසි දෙයක් කරගන්න බෑ. නමුත් කාන්තාවන්ට පුරුෂයන්ට ඕන දෙයක් කරගන්න පුළුවන් කියන දහසත් මම හිතන්නේ ඇත්තටම එහෙම කරන්න පුළුවන් සම්බන්ධතාවයක් කියන දෙයක් ගොඩනගා ගත්තේ නැති කාන්තාවකට පුරුෂයන්. දැන් සමහරක් ආහාර ගැන ගැන සමහර පුරුෂයෝ උයනවා. ඔබ දන්නවා ඇති. ඒ වගේම දැන් අපි සල්ලි කියන ප්‍රශ්නයවත් සමහරක් කාන්තාව රැකියා කරනවා. අපි මේ සමහරක් කාන්තාව අපි හිතුවට මේ මම දැනුවත් කොරියාගේ රටවල වගේ රටවලත් සමහරක කාන්තාව වාහන කෑලි ගලවනවා. බර වැඩ මේ පිරිමින්ට කරන්න පුළුවන් බර වැඩ සමහරක පිරිමින්ටත් කරන්න බැරිද කියලා හිතනවා. ඒ තරම් බර වැඩ තඩි මිටි උස්සගෙන ග්ලව්ස් දාගෙන මැෂින් වලින් කපාගෙන එහෙම වැඩ කරන්නේ. එතකොට අපිට කියන්න පුළුවන් ඔව් ඉතින් සම්බන්ධයක් නැත්තම් පිරිමෙන් නැතුව කාන්තාවන්ට මුදල් කොටසත් හදාගෙන ආහාර ටිකත් හදාගෙන කිසි ප්‍රශ්නයක් නැතුව හිටිය හැකි. ඒ වගේ තමයි පුරුෂයන්ට සම්බන්ධයක් නැත්තම් ඒ කාන්තාවක් නැතිව කෑමත් උයාගෙන කිසි ප්‍රශ්නයක් නැතුව හිටිය හැකි. හැබැයි මං හිතන විදිහට මගේ වැඩසටහනෙන් තමයි මම හිතන දේනේ. පුරුෂයෙක්ට හෝ කාන්තාවකට සම්බන්ධයක් ඇති වුණාට පස්සේ එහෙම බෑ. එහෙම ඉන්න පුළුවන් නම් ඒගොල්ලෝ සම්බන්ධතාවයක් ඇති කරගන්නෙත් නැහැ. මම හිතන විදිහට. මේ සම්බන්ධතාවයක් ඇති මේ දෙදෙනාටම දෙදෙනාව මෝන වෙන විදවස්ථාවලදී කාන්තාවට පුරුෂ අවශ්‍ය වෙන පුරුෂයාට කාන්තාව අවශ්‍ය වෙනවා. මේ දෙකම සිද්ධ වෙනවා. මොකද සම්බන්ධයක් ඇති වෙලත් එතන කිසිම අවශ්‍යතාවයක් නැතුව ඉන්නවා කියන්නේ එතන සම්බන්ධයක් නැහැ. ඒක බොරුවක්. සම්බන්ධයක් ඇති වෙන්නේ ඒ අවශ්‍යතාවය තියෙන හින්දා. ඒතොර ඒක කුණුහරුපම අවශ්‍යතාවය නෙමෙයි. ඔබ සමහරකට මේක හදී එහෙමත් හිතනද? එහෙමත් නෙමෙයි. විවිධ අවශ්‍යතා. ආදරය, චිත්ත වේගී කියන ආදරේ, කරුණාව, මෛත්‍රිය වගේ චිත්ත වේගී, ඒ වගේම කාර්යයන් වලට සහාය කර ගැනීම, අත්උදව්. සමහරක් කාන්තාව ඒ කියන්නේ සමහරක් ඒ බැඳහම අඹුසැමියෝ මම දන්නවා සමහරක් මේ ජොබ් එක කරන එකම ජොබ් එකට දෙන්නම යන්නේ. දෙන්නම එහෙම ගිහිල්ලා දෙන්නම වැඩ කරනවා. එතකොට ඒක බලන්න එතන වැඩේ. අන්නේ ඒ හින්දා මම හිතනවා මේ ඇයි කියන කතාව බලපානවා තනියම ඉන්න කට්ටියට. ඒක කිසි ප්‍රශ්නයක්. ඒකන මාත් එකයි. එහෙම නැතුව මේ සම්බන්ධයක් ඇති වුණු පසු ඒ කතාව මම හිතන විදිහට වළංගු වෙන්නේ නැහැ. ඉතින් මේ සේරගෙම්ම අන්තිමට මට හිතන දේ තමයි එහෙමයි. අපේ සමාජය තවත් මම කියන්නේ හැදෙන්න ඕන. තාම හොඳ මිනිස්සු ඉන්නේ ටිකක් අතලොස්සයි. මේ වර්ධනය කරගන්න ඕන මේ හොඳ කියන දේ තමයි. එතකොට නරකට සහාය දෙන එකත් එච්චර අපි කරන්න හොඳ නැහැ, නවත්තන්න ඕන. දැන් ප්‍රසිද්ධ මාධ්‍යයේ යමෙක් ඇවිල්ලා කිව්වට පස්සේ ඔක සමහරක් අය ඒක දැඩි ලෙස ඔළුවට එල්බ ගන්නවනේ.
මෙහෙමයි මෙහෙම අම්බෝ කාන්තාවන්ට මාරම දුකක් එන්නේ. එතකොට ඒකෙන් වෙන්නේ අර කාන්තාවක් එහෙම හිතනවා නම්, කියන්නේ යම් කිසි කාන්තාවක් හිතනවා නම් මම මෙහෙම වෙන්න ඕන කියලා, ඒක පොඩ්ඩක් මොට වෙලා යනවා මේ වැඩෙන්. මොකද එහෙම තත්ත්වයක් සමාජයේ අඩුයි. නමුත් අර වැඩෙන් හොඳට මොට වෙලා යනවා. එහෙම නැහැ කියන්නේ. එහෙම එකක් දැනගත්තත් කාන්තාවක විදිහට ගන්න අර මේකට ලඝු නොවි තමන්ගේ ආත්ම ශක්තිය හරි, මම කියන්නේ මම හිතන්නේ දැන් ආත්ම ශක්තිය හරි, ඒ කියන්නේ තමන්ට ඒකට හැප්පෙන්න පුළුවන් කියන එක හිතේ තියාගෙන ඒකට කටයුතු කරන එක. එහෙම නැතුව පාරවල් ගානේ සමාජ මාධ්‍යවලයි හැමතැනම මේ කාන්තාවන්ට මාළ දුක වෙන්නේ අරකයි මේකයි මෙහෙම මේවයි කී ඉන්නවට වැඩිය අර වැඩිය සාර්ථකයි. ඒකෙන් තව කෙනෙක්ට යහපතකුත් වෙනවා. මං කියවර කොරියාව වගේ රටවල කියලා කාන්තාවන්ට එච්චර මිටි අරන් එච්චර වැඩ කරන්න පුළුවන් නම් ඔය අනේ මන්ද කුඩට ඇඳන් යන එකත් මං හිතන විදිහට ප්‍රශ්නයක් නෑ. එහෙම කියලා පුරුෂයන්ගේ පාර්ශවයට අධික ලෙස වැරදි සහගත දේවල් දින එක එච්චර හොඳ වැඩක් නෙමෙයි. ඒක තමන්ගේ පියාට, තමන්ගේ සහෝදරයන්ට, ඊළඟට තමන්ගේ ප්‍රේමවන්තයට වගේ කරන දේවල්. කියන්නේ සමහරක් ඊගාවට එහෙම තත්වයකට පත් වෙන්න ඉන්න අයටත් කරන මම හිතන විදිහට පොඩි සිත් ඇවුලක්. ඒ වගේම තමයි මේ වගේ කාන්තා කරගොල්ල අතර විහිළුවට ලක් වෙනවා. සිත් ඇවුලක් ලක් කරන දෙයක් තමයි ඒක. ඒකත් මම කියන්නේ හොඳ දෙයක් නෙමෙයි. ඉතින් අර බුදුහාමුදුරු කාලාම සූත්‍රය කිව්වා වගේ මමත් කියන්නේ කවුරු හරි කිව්වා හෝ මේච්ච මෙහෙමයි ප්‍රසිද්ධයි කිව්වා කියලා එහෙම හිතන්න එපා. තමන්ට හොඳ න. ඒකෙන් තමන්ට යහපතක් වගේම අනිත් අයටත් යහපතක් වෙනවා කියලා තීරණව නම් ඒක තෝරගන්න. දැන් මම දැක්ක අර එක ගෑනු ඒක මම දැන් මම දැක්කා එක තරුණියක් සාරියක් නැන් හිටියේ සින්දුවකට පාටි එකට ගිහලා නටනවා. ඒක කමෙන්ට් වලට ගියාම ඉතින් ඔය ගෑණිගේ මිනිහා පව් අරකයි මේකයි අපි නම් ඔහොම නටන්නේ නැහැ කොහෙ ගියත් අරක මේක එහෙම කියලා තිබ්බා. ඊයස්සේ සමහරක ලස්සන හાર્ට් දාලා තිබ්බා. මේකේ විවිධ අදහස් වලින් දාපු හાર્ටුත් ඇති. මෙතනින් අපි කියන්නේ හදවතින්ම දාපු හાર્ටුත් ඇති. ඉතින් හොඳ මිනිස්සු ඉන්නවා. හරිද? ඒ හින්දා ඔබ කැමති දේ අනිත් අයට අයහපතක් නොවෙනවනම්, Tamanටත් අයහපතක් නොවෙනවනම්, යහපත් නම් දෙයක් දෙපාර්ශ්වයට වෙන්නේ ඔබ කරන්නේ ගැටලුවක් නෑ. මොකද ඔය හැම එකකම කැමති පුද්ගලයෝ ඉන්නවා. අපිට සේරම සතුටු කරන්න බෑ. කොටසයි සතුටු වෙන්නේ. ඒ කොටසත් එක්ක අපි ඉන්නවා මිසක අර නැති එක දිහා බලාගෙන වැඩේ කරන එක මම නම් හිතන්නේ හරියයි කියලා. ඉතින් මෙහෙමයි. සාමාන්‍ය සාරි ඔසලිය ඇඳලා බුලත් අතක් අතේ තියන් තම සැමියාට වංචා කරනවා නම්, දරුවන්ට දෙමාපියන්ට සලකන්නේ නැත්නම් ඊට වැඩිය පච්චයක් ගහලා සතුටින් සින්දුවට නටන සැමියාට වංචා නොකරන, දෙමාපියන්ට දරුවන්ට ඒ වගකීම් ඉෂ්ට කරන කාන්තාවක් වැදගත්. මම හිතන විදිහට දැන් අපේ සමාජයේ අර බහුතරයක් කට්ටිය යම්කිසි පිටින් දකින්න දෙයක් දැකලා පිටින් දකින්න දෙයකට අර පිටකවරේ බලලා විවිධ මතවාද නගන්න එක සාමාන්‍ය දෙයක්. ඒකට හොඳ දෙයක් දැක්කා අපේ සමාජෙ කොච්චර ඉදිරියට එන්න ඕනද කියන එක මම හිතනවා නම් ඔය ඇමරිකාවේ කළු ජාතික තරුණ මවක් මම දැක්කා. මේ දනිහ ගාටිතර කොට අර මම දන්නේ දුමට කියන නම නම් ඒක අර කලිසමක් වගේ එකක් තමයි. ක්‍රීඩා වලට අඳින එකක්. ඇඳ මේ රෝද සපත්තු දාගෙන තමන්ගේ දරුවවත් දරුවන් ගෙනන කරත්තයක් නැත්නම් අපි කියන්නේ බේබි ස්ට්‍රෝලර් එක දාගෙන බොහොම සතුටින් මාර්ගයේ හිමි යනවා. ඒක තැනකදී කැරකෙනවා උට පයින්. ඒ කියන්නේ ඒගේ මවක් ඉදිරියට ඒ සතුටින්ම තමයි ඒක කියන්නේ. දැන් ඔක අපේ සමාජයේ වුණා නම් මෙලහට ඒ ගෑනු ළමයාට මර්සිඩීස් සුපිරි කතා ටිකක් කියලා තියෙයි. අරකයි මේකයි අකුරු තුනේ හොඳයි කියලාත් කියලා තියෙයි. අකුරු තුනේ සමහරකට අර වචන අර නරක විදිහට හිතන්න පුළුවන් වචනෙත් කියලා තියෙයි. ඉතින් අපේ සමාජයේත් ඒ අනුව යම් කිසි තරමකට හැදෙන්න ඕන මට හිතෙන විදිහට. ඉතින් අද දවසේම මේ වීඩියෝ එකේ සම්පූර්ණවම කතා කරේ මට හිතෙන දේ. ඉතින් මට හිතෙන දේ විතරක් මදි. ඔබට හිතන දේත් ඔබ අනිවාර්යෙන් පහලින් යොමු කරන්න ඕන. ඒ වගේම හොඳයි නම් මේ වැඩේ අනිවාර්යයෙන් ඒකටත් සහයෝගය දෙන්න. එහෙනම් තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙන බලාපොරොත්තුවෙන් මම ඔබෙන් සමු ගන්නවා.